සංගීත සීසන් 2 කතාවට ආදරෙන් පිළිගන්නවා. පොලාගේ වගේම සකුණිගේ අවසානය ගැනත් බලා ගන්න හැමෝම ගොඩාක් ආසාවෙන් ඉන්නවා කියන විශ්වාසය අපිට තියාගෙන තියෙනවා. වීඩියෝ එකට යන්නට කලින් අනිවාර්යෙන් ඉල්ලීමක් කරනවා. මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. එහෙනම් ඔයාලට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන තැනටපත් වෙන්න එපා කියන කාරණාව ගැන තමයි මට අද මතක් කරන්න තියෙන්නේ. පොලා කියන්නේ හරිම හිත හොඳ කෙනෙක්, හරිම ආදරණීය කෙනෙක්, තමන්ගේ යාළුවන්ට පණ උනක් දෙන කෙනෙක්, ඒ වගේම ආදරය කරන කෙනාට උනත් අවංකවම ආදරය කරන කෙනෙක්. පොලා සකුණිට ආදරය කළත් කවදාවත් සකුණේ ආදරේ තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා සකුණිටත් ජීවිතේ වැරදි. මං එහෙම කියන එකට හේතුව තමයි තාත්තා කියන දේ අහලා සකුණි තාමත් තීරණයක් අරගෙන නැහැ. සකුණ තීරණයක් අරගෙන තිබුණා නම් මේ වෙනකොටත් විවාහ වෙලා සතුටින් ඉන්න තිබුණා. ඉතින් ඔයාලට මතකයිනේ සෙන්රිටත් පොලා ආදරය කළා. හැබැයි සෙන්රි පොලාව ගණන් ගත්තේ නැහැ. අවසානයේට එයාගේ ජීවිතේම විනාශ වෙලා. දැනටත් එයා ඒ විනාශ වෙilla ගැන කල්පනා කරමින් ඉන්නේ. අඩුම තරමේ සෙන්රිගේ සහෝදරයන්වත් කැමති නැහැ. පොලා වගේ හොඳ කෙනෙක්ට සෙන්රි වගේ නරක කෙනෙක් හම්බ වෙනවට. කොහොමනත් ඔහොම ඉන්න අතරතුර කාලෙදී දැන් නැවත වතාවක් සකුණි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි සකුණිගේ ජීවිතයේ සකුණි තමන්ගේ තාත්තා වෙනුවෙන් අරගෙන තියෙන තීරණේ වැරදි. ඉතින් ඕන තාත්තා කෙනෙක් ඕන දෙමාපියෙක් බලන්නේ තමන්ගේ දරුවන්ට හොඳම දේ ලබා දෙන්න. ඉතින් ඒක වෙනස් කරන්න සකුණිටවත් කාටවත් බෑ. හැබැයි ඒ වුණාට අසේනි නම් සකුණිට කියන්නේ මහී කියන්නේ කොච්චර විරෝධතාවය තිබුණත් මේ හැමදේම ලස්සනට ඉවරයක් කරන්න කියලා. ඉතින් ඒ වගේම තාත්තලා කැමැත්ත කවදම හරි දවසක ගන්න පුළුවන්. හැබැයි මේ සම්බන්ධය අනේ හිටියොත් ඒවා එපා වීමක් සිද්ධ වුණොත් ඒ ආදරයට වටිනාකමක් දෙන්න බැරි වෙයි කියලා. ඉතින් කොහොමනත් පොලාලා හැමදාම ওই තත්ත්වෙම ඉන්නේ නැහැ. පහුගිය කාලේ වෙච්ච කරදරات එක්කයි මේ වගේ දේවල් ටිකක් සිද්ධ වුනේ. හැබැයි ඒ දේ හැමදාම සිද්ධ වෙන්න ඉඩක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ගොඩාක් දුරට කල්පනා කරන්නටත් උමනාවක් තියනවා කියන ඒ කාරණේ විතරක් අපි හැමෝටම කතා කරගන්න ඉඩක් තියනවා කියන ඒ කාරණය අපි විශ්වාසයෙන් යුක්තව මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවමයි කියන ඒ කාරණාව ගැන විතරක් අපි මේ වෙලාවේදී ඔයව දැනුවත් කරමින් කතා කරන්නට සූදානමක් ඇති කර ගන්නවා. කොහොමුණත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි දැන් අසේනිලා එතකොට මහීලා මේ හැමෝම පැහැදිලි කරන දේවල් වලින් තමන්ගේ තාත්තා අරගෙන තියෙන තීරණේ වැරදි කියන එක සකුණි තේරුම් අරගෙන තමන්ගේ තාත්තව සතුටු කරන්න පුළුවන් වෙන්නේ. අපි දෙන්න හොඳින් ඉඳලා තාත්තට ඒක ඔප්පු කරලා පෙන්නුවොත් විතරයි කියන එක තේරුම් අරගෙන අනිවාර්යෙන් මේ දෙන්න විවාහයක් දක්වා මේ සම්බන්ධය අරගෙන යන්න තීරණයකට එනවා කියන ඒ කාරණය විතරක් අපිට අද කතා කරන්න පුළුවන්.